මේක සාමාන්‍යයෙන් බං මේ CT100 ප්ලැටිනා අකුරු දෙකේ මොඩල් වලගේ ඒ මොඩල් වලගේ ඔක්කොගෙම තියෙන්නේ මේ විදිය තමයි. මේක ගලවනකොට ගලවන්න තියෙන්නේ මෙන්න මේ පොඩි යකට කූරු කෑලි දෙකක් තියෙනවා. යකට කූරු කෑලි දෙක දෙපැත්තට කරා මෙන්න මේක ගත්තා. හරිද? ගන්න බෑ නේද? ගන්න බෑ. ඒත් ඔය දන්නවද? මේක එහා පැත්තෙන් තියනවා. මේ දෙක ආයෙ මම මේ දෙක හැලෙනින්ද ආයෙ දානවා. දාන ඉතින් ගන්න ඉතින් ආයෙ කියන්නේ. පොඩ්ඩක් උස්සලා මේ හිල් දෙකක් තියෙනවා. ඒක දෙකට දැන් වැස්සුවා. දැන් මේක වැටෙන්නේ නැහැ. මෙහෙම කරලා අල්ලගෙන මොනම කරලා බලපුවම ඉතින් මෙන්න මේක ගලවන්න. මේක ගලවන්න ඕනේ. මේක ගලවන්න නැතුව මේ එන්ජින් පළුව මැද පළුව ඔක්කොම ඈඩ් කරන්න පුළුවන්. ඒක ගලවන්න නැතුව. දැන් මේක මෙහෙමනේ තියෙන්නේ. මේක දුරු කරගන්න පොඩ්ඩක් එන අමාරුයි. මැද තියෙන්නේ මේ කලන් කියන්නේ. ගලව ගන්න පුළුවන් වුණොත් එලෙන්කින් එහෙමයි. නැත්නම් ඉතින් මෙහෙම තට්ටුවක් දාලා ගලව ගන්න වෙනවා. නැත්නම් ඊට පස්සේ නැත්නම් මේක පාස්සලා හරි මේක ගලවන්නම ඕනේ අනිවාර්යෙන්. ජීටික ගලවන්න. ඔව්. ඊට පස්සේ දැන් ගලවලා නැහැ නේ ඉතින්. ගලවන්න දෙන්නේ. මේක ඒනට හතර ටිකත් එක ගහන්න දී. ගලවන්නේ. දැන් ඒක ටික ඇඩ් කරානේ. ඇඩ් කරාට පස්සේ මේක මෙහෙම කරලා ගත්තා. මෙහෙම කරලා ගන්නකොට මේකේ එක පැත්තක් මේක පොඩි එක පැත්තක් මේක ලොකුයි. මෙන්න මේ අල්ලු කෑලි දෙක. හරිද? මේ අල්ලු කෑලි දෙක පොඩි එක එන්නේ පොඩි වීල් ගොඩක් තියෙන්නේ මේ. මේ පොඩි වීල් එක මත තියාගන්නකො. මෙහෙම තියාගෙන ඉන්නකොට. මොන ඔය පොඩි වීල් එක පැත්තට. තමයි ගන්න ඕනේ. මේ පොඩි එක යන්නේ. ඊට පස්සේ මේ සාප්ට ගන්නවා වල උස්සලා ගත්තා. මේකත් ගත්තා. එහෙම කරලා පැත්තකට කරා එක. ඔන්න දැන් මේක ගත්තා එතන. එතන මේක තිබුණේ මෙන්න මෙහෙමනේ. යට පැත්තටනේ. දැන් මේ පැත්තට තිබුණා. යට පැත්තට. මේක දැන් පිට වැරදෙනවානේ. කොට වැරදෙන හින්දා මෙන්න මේක ඔක්කොට මෙන්න මේ වගේ එක ඩොට් එකක් තියලා ඉන්නේ. දැන් මේක මේ පැත්තට දාලා උනත් දාන්න පුළුවන්. දැම්මට මේ කූරු කැල්ල බහින්න ඕනේ මෙන්න මේ බෙරේ ඇතුළට. බහින්න නෑ එකක් මේ පැත්තේ. ඒකින්ද ඒක මාරු වෙන්නේ නෑ. හරිද? ඔන්න මේ පැත්ත මාරු වෙන්නේ නෑ. මේක මාරුනොත් මාරු වෙන්නේ මෙන්න මේ කැලි දෙක දෙපැත්තට ගියොත් තමයි. මේ පැත්ත එක ලොකුයි මේ පැත්ත එක පොඩි. මේක පැත්තකින් තිබ්බා. වෙලලා දැන් මේක ගන්නකොට වෙලලාත් වෙනවා මේක ඔන්නම කරලා ඇදිලා. අතට. ඔන්නම ඇදිලා යනවා. ඇදිලා આવොත් දැන් මේක